නායකත්වය දෙන පොදු ජනතාවගේ විශ්වාසය මතින් පත් වූ සමිති සමාගම්හි ප්‍රධානීන් ලෙස මෙම අවස්ථාවට සැපැමිණි ඔබ සැම ගෞරවයෙන් පිළිගන්නෙමු. සුදු අධිරාජ්‍යවාදීන්ගේ උපකාරය මතින් සිය අරමුණු සඵල කරගනිමින් මිෂනාරීන් විසින් ලංකාවේ සංස්කෘතිය බටහිර සංස්කෘතියක් වෙතට යොමු කරමින් පැවති අවධියක බද්දේගම ජනතාවගේ හෙළ අභිමානය සංස්කෘතික උරුමය රැක ගැනීම උදෙසා බිහි වූ පින්බිම ශ්‍රී පාද චෛත්‍යාරාමයයි. වර්ෂ 1824 දී කල්වානේ රත්නපාල හිමියන් මහනුවර මල්වතු මහා විහාරයේ සිට පැමිණ බද්දේගම ජනයාගේ ඉල්ලීම මත ඔවුන් තනා දුන් පැල්පතක නවතින්නට විය. එය ගොතටුව පන්සල නම් විය. බෞද්ධ සංස්කෘතිය විනාශ කරමින් බටහිර සංස්කෘතිය වෙත ජනතාව ගොනු කරන සමයක ඊට එරෙහිව සටන් කරමින් බද්දේගම බෞද්ධ පුනර්ජීවනයක් ගොඩනැගූ පින්බිම ගොතටුව පන්සලයි. 1865 දී බද්දේගම වාදයට මූලාධාරය සැපයීමම ඊට මහත් නිදසුනකි. එදා සිට අද දක්වාම වසර 200ක ඉතිහාසයේ බද්දේගම ඓතිහාසික පුරාණ විහාරයක් ලෙස පන්සලෙන් ගමට වූ සේවාව අමිලය. ජනතාවගේ ගුණධර්ම පෝෂණය කිරීම උදෙසා සියදිවි කැපකොට ක්‍රියා කළ යතිවරුන් රැසක් පහළ වූ පින්බිමකි. ඒ අතර නූතන ඉතිහාසයේ තෙලිකඩ උපසේන නාහිමි, පිණිකහනේ ධම්මානන්ද හිමි, බද්දේගම ගුණානන්ද හිමි, වැලිවිටියේ සිරිනිවාස හිමි, බද්දේගම සමිත හිමි අප මතකයට නැගේ. වසර 200ක ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී පාද චෛත්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව කරන ලද වාර්තාමය වැඩසටහනක් දැන් නරඹනවා. මේ ගලාගෙන යන්නේ ගොංගලින් පටන් ගන්න ගින්ගඟ. දකුණු සිරිලක රමණීය ගින්ගඟ කොමලිය ගොංගල කන්දේ සිට ගලා බසිනා මේ දියදහර ප්‍රදේශ ගණනාවක් ශාස්ත්‍රීය කරවයි. මේ විදිහට ගලාගෙන යන ගින්ගඟ ගින්තොටින් මහ මුහුදට මේ ගින්ගංගා කොමලිය ගලන මේ ප්‍රදේශය තාම රමණීයයි. අපි මේ රමණීය අත්දැකීම ඔබ සමග ඉඳ ගන්නයි අද මේ සංචාරය කරන්නේ. ගංගා මිටියාවත් සහිත කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ප්‍රදේශයක්. කෘෂිකර්මය පදනම්ව ජීවනෝපාය ගෙන යන මේ පෙදෙස දැකුම් කළු දර්ශන නෙතු අක්දරට එක් කරයි.
අද අපි මේ සංචාරය කරන ප්‍රදේශයට පටබැඳි නමත් මේ ජීවනෝපාය ප්‍රධාන වශයෙන් වෙන කෘෂිකර්මාන්ත අතර තිබෙන්නේ සමීප සම්බන්ධතාවයක්. හැම දෙයින්ම ස්වම්පෝෂිත ශාස්ත්‍රීය ප්‍රදේශයක් වුණාට මේක කාර්යබහුල නගරයක්. සැමට බද්දුන් ගම බද්දේ ගමටයි අද අපේ ගමන. කුෂිකර්මාන්තෙන් පමණක් නෙමෙයි දැනුමින් ස්වම්පෝෂිත විද්‍යුතුන් රැසක් බිහි කළ නගරයක් තමයි බද්දේ ගම කියලා කියන්නේ. කෘෂිකර්මාන්තය සාහිත්‍ය වගේම ඓතිහාසික සංසිද්ධියෙන් රැසකට දායක වෙච්ච ප්‍රදේශයක් හැටියට මේ බද්දේගම ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. බෞද්ධ ප්‍රගමණයට වගේම සමාජ ප්‍රගමණයටත් සුවිශාල වූ කාර්යභාරයක් කළ පුණ්‍ය භූමියක්. සාහිත්‍ය පෝෂණය කළ විද්වතුන්ගේ නිජබිමක් වන බද්දේගම රාජරාජ මහාමාත්‍යවරුන්ගේ පාද ස්පර්ශය ලද පුණ්‍ය භූමියක්. ශ්‍රීපාද චෛත්‍යාරාමය කියලා කියන්නේ ඒ වගේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වෙච්ච පූජනීය ස්ථානයක්. බද්දේගමට ඉතාම ආසන්නෙන් තමයි තොටගමුව තියෙන්නේ. තොටගමුව
රජමහා විහාරය විශේෂයෙන්ම ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ කාලේ විජයබා පිරිවන ඒ පුණ්‍ය භූමිය තමයි තොටගමු රජමහා විහාරයේ පිහිටා තිබිච්ච අධ්‍යාපන මධ්‍යස්ථානය. මේ අධ්‍යාපන මධ්‍යස්ථානය සහ බද්ධිගම අතර තිබෙන සම්බන්ධය තමයි බද්ධිගම ගොවි කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශයක්. කෘෂිකර්මාන්තයයි එඬේරකම තමයි මෙහි ප්‍රධාන ආර්ථික සම්පත වෙලා තිබුණේ. ඒතර මේ ප්‍රදේශයෙන් එදා තිබිච්ච ප්‍රධාන විද්‍යා මධ්‍යස්ථානයේ වෙච්ච තොටගමුවේ විජයබා පිරිවෙනට මේ ගමෙන් දන් දුන්නයි කියලා තමයි විශ්වාස කරන්නේ. දානය සඳහා අවශ්‍ය වෙන සහල් එකතු කරලා හල්පා තොට කියන තොටින් පාකර මේ බෝට්ටු වල නැත්තම් මේ පාරුවල පා කරලා තොටගමුවට ගෙනිච්චයි. ඒ සඳහා ජල මාර්ග තිබුණයි. ප්‍රවාහනය සඳහා තිබිච්ච ගැල්බැඳි කරත්ත ගිය පාරවල් දුෂ්කර වුණ නිසා රාහුල මාහිමියන්ගේ උපදෙස් පරිදි ඒ ජල මාර්ග දිගේ සහල් පා කරගෙන ගෙනිච්ච අය සහල් පාකර ස්ථානය හාල් පාකර ස්ථානය හල්පාතුර නමින් අදටත් තියෙන හල්පාතුට එතනින් තමයි ගඟට ජල මාර්ගවලට මේ සම්බන්ධය ඇති කරගත්තයි කියලා කියන්නේ. ඒ නිසා බද්ධිගම කියන නම නිර්මාණය වීමේදී මේ ඓතිහාසික සාධකය ඉතා වැදගත් වුණයි කියන එක තමයි ඉතිහාසඥයන්ගේ විශ්වාසය. මේ විහාරස්ථානය ආරම්භ වන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2470 වගේ වකවානුවක් කියලායි ඉතිහාසය සඳහන් වන්නේ. ඒ විදිහට අරබෙන මේ විහාරස්ථානයේ ආරම්භයට ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ශ්‍රීපාදයේ කරුණා කරන්න යනව කියන එක හිතන තරම් ලෙහිසි පහසු කාරණාවක් නෙමෙයි. ඒක අදට වඩා එදා බරපතලයි. මාර්ග පහසුකම් ප්‍රවාහන පහසුකම් නොමැති කාලයකදී පයින්ම තමයි මේ ගමනේ දුනේ. එහෙම තැනකදී තමයි මේ හිමිනම මේ ප්‍රදේශය පසු කරමින් ශ්‍රීපාදයේ වන්දනාමාන කරන්න යන්නේ. හැබැයි Tamanටම Tamanගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතභාවයක් හඬ නැගුණා. වත්මනෙහි පූජ්‍ය ආචාර්ය බද්දේගම සමිත හිමියෝ වැඩවසන ශ්‍රීපාද චෛත්‍යාරාමය කාලාන්තරයක් තිස්සේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විශාල සේවාවක් කළ කේන්ද්‍රස්ථානයක්. අපවත් වී වදාළ ගණේගම ශ්‍රී සරණංකර නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම ගුණදාස අමරසේකර මැතිතුමන් දැනට ජීවත් වන ඒ වගේම අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්සකාර්ය සම්මැතිතුමා වැනි උගතුන් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව බිහිවෙච්ච උගතුන් ඒ වගේම වැලිවිටියේ සෝරත නායක මාහිමිපාණන් වහන්සේ බද්ධිගම ආශ්‍රිතව වැලිවිටිය තමයි ගම නමුත් බද්ධිගම ආශ්‍රිතව බිහිවෙච්ච ඉතාම ශ්‍රේෂ්ඨ උගතුන් හැටියටයි අපිට හඳුනන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඇත්තෝ විශේෂයෙන්ම මේ පන්සල් ගිහි බෞතුන් පවා විහාරස්ථානවල තිබිච්ච පුස්තකාල පොත්ගුල් පරිහරණය කරලා පොත් කියවලා තමන්ගේ අධ්‍යාපනය ඉහළ තත්ත්වය ලබා ගැනීමට පෙළඹුණ බව තමයි ඔවුන් කියන්නේ. ඒ අතරින් විශේෂයෙන්ම ගොතුරු ශ්‍රීපාද චෛත්‍යාරාම විහාරස්ථානයේ පොත්ගුල පුස්තකාලය
වඩා ප්‍රයෝජනවත් වන බව විශේෂයෙන් මහාචාර්ය තිස්සකාරය සම්බැනි අය සඳහන් කරනවා. මේ වගේ අවිනිශ්චිතතාවයන් මැද කොහොමාරි උන්වහන්සේ ශ්‍රීපාදය වන්දනාමාන කරන්න පිටත් යනවා. පිටත් යන මොහොතේදී මේ ගමේ උදවිය උන්වහන්සේට සුදුරෙදි රියනක් පරිත්‍යාග කරනවා. ශ්‍රීපාදයේ කරුණා කරලා ශ්‍රීපතුල සටහන් කරගෙන නැවත වඩින්න කියලා. මේ විදිහට මේ ස්ථානයෙන් පිටත්ව ගිය උන්වහන්සේ මාස ගණනකට පස්සේ පැමිණියේ නැහැ. ගමේ උදවියටත් මේ කතාව අමතක වුණා ওই විදිහට. හැබැයි ගමේ උදවියට මේ කතාව මේ විදිහට අමතක වෙනකොට වසරක් ගෙවිලා හමාරයි. වසරකට පස්සේ උන්වහන්සේ මේ ස්ථානයට වඩිනවා. ඒ අර ඔවුන් දුන්නු සුදු රෙදි කඩත් අරගෙන ඒ සුදු රෙදි කඩේ සිරිපතුල සටහන් කරගෙන උන්වහන්සේ මෙතනට ආවට පස්සේ ඒ සුදු රෙදි කඩට වන්දනාමාන කරන්න මේ ගමේ උදවිය පැමිණුණා. එතෙන් පටන් තමයි මේ විහාරස්ථානයේ ආරම්භය සිදුනා කියලා ඉතිහාසයේ සහ ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ශ්‍රීපතුල සටහන් කරගෙන ආපු රෙදි කඩකට වන්දනාමාන කර ඒ ප්‍රදේශයේ බැතිමතුන් පසු කාලෙව මෙහි විහාරස්ථානයක් ඉදි කරගන්නවා. ඒ විහාර මන්දිරය තුල තමයි මෙන්න මේ විදිහට ගල්තලාවක් මත ඒ ශ්‍රීපාද සලකුණ සටහන් කරමින් පසු කාලෙව මේ ප්‍රදේශයේ බැතිමතු වන්දනාමාන කරන්න පටන් ගත්තේ. මේ ස්ථානයට ආවට පස්සේ ශ්‍රීපතුල වන්දනාමාන කරනවාට වඩා අමතරව බෞද්ධ දර්ශනය පිළිබිඹු වන චිත්‍ර බොහෝමයක් අපට දකින්නට පුළුවන්. ඇත්තටම ජනප්‍රවාදයන විදිහට මේ විහාරස්ථානය මිනිස්සු පයින් සිරීපාද යන යුගයේ එක සිද්ධියක් ගැන කියවෙනවා. මේ ස්ථානය පසු කරල යන්න ආපු නායක හාමුදුරු කෙනෙක් මේ ප්‍රදේශයේ මිනිස්සු එකතු වෙලා උන්වහන්සේට රාත්‍රී නවතැන් දීලා දානමාන පූජා කරලා උන්වහන්සේගේ ගමනට උදව් කරයි කියලා කියනවා. ඊට අමතරව පස්සුව උන්වහන්සේ පිටත් වෙන දවසේ උන්වහන්සේගේ ආපතේව කටයුතු වලට ගිහි ළමයෙකුයි අවශ්‍ය කලමනාත් බාර දීලා සුදු රෙදි කඩක් දුන්නයි කියලා කියනවා. ශ්‍රීපාද වන්දනාව කරලා ශ්‍රීපාදය සංකේතයක් මේ සුදු රෙද්දේ ඇඳගෙන එන්න කියලා තමයි මහජනයාගේ ඉල්ලීම තිබිලා තියෙන්නේ. දැන් ඒ අනුව ගමන ගියාට ගිය කෙනා ඒ විදිහ කියලා විශ්වාසයක් නැති තත්ත්වයක් තුළ මිනිසුන්ට අමතකත් වෙලා කලක් ගියාට පස්සේ හාමුදුරුවෝ අර මේ ශිෂ්‍යයත් එක්ක නැවත මේ ගමට ඇවිල්ලා තියෙනවා. එද්දී අර සුදු රෙදි කඩේ අඟුරු වලින් ශ්‍රීපාදයේ සලකුණු කරගෙන ආවයි කියලා තමයි කියන්නේ. ආවට පස්සේ තමයි මේ විහාරස්ථානයේ කුඩා විහාරයක් හදලා ඒ ශ්‍රීපාද සලකුණ මේ ස්ථානයේ ස්ථාපිත කරලා ඊට පස්සේ තමයි මේ භූමිය පූජා භූමිය බවට පත් කරලා
ශ්‍රීපාද චෛත්‍යාරාමය හැටියට මේ පන්සල නම් කරලා ආගමික ස්ථානයක් හැටියට විහාරස්ථානයක් හැටියට ආරම්භ කරයි කියලා ජනප්‍රවාද ඉතිහාසයේ සඳහන් වෙනවා. ජාති ආගම්භේද පමණක් නෙවේ කුලමල භේදත් මේ ප්‍රදේශය පුරා ප්‍රචලිතව තිබුණා. තමන්ගේ උසස් කුලය අනුව සලකන්නත් පහත් කුලය අනුව නොසලකන්නත් මිනිසුන් ක්‍රියා කරා. එහෙම වටපිටාවක මේ විහාරස්ථානයේ මූලික වෙලා මේ කුල භේදය තුරන් කරමින් සැමට එක හා සලකන්න පුරුදු පුහුණු කරන්න මේ විහාරස්ථානය මූලික කරගත්තා. මේ විහාරස්ථානය මේ ප්‍රදේශයේ තියෙන පැරණිම විහාරස්ථානයක් හැටියට සියලුම ජනයාගේ වන්දනාවට ලක් වෙනවා. විශේෂයෙන්ම මේ විහාරස්ථානය සියලු ජනතාවට ජාති ආගම් කුලමල භේදයෙන් තොරව මේ විහාරස්ථානය මහජනයාගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ස්ථානයක්. ඒ වගේම වාර්ෂිකව 1940 දී ආරම්භ වෙච්ච පොසොන් මහ පෙරහැර සෑම වර්ෂයකම පොසොන් පොහෝ දිනේදී පැවැත්වෙනවා. මේ පෙරහැර නැරඹීමට මේ දිස්ත්‍රික්කයේ විශාල ගම්මාන වලින් විශාල ප්‍රදේශ වලින් රජගම, තොටගමුව, ඇල්පිටිය මේ ආදී සෑම ප්‍රදේශයකින්ම ගාල්ල, වඳුරඹ මේ ආදී සෑම ප්‍රදේශයකින්ම මහජනයා පැමිණෙනවා මේ පෙරහැර නරඹන්න. ඒ වගේම මේ විහාරස්ථානයේට ආසන්නව තිබෙන මේ ඇංග්ලිකානු පල්ලිය ක්‍රිස්තු දේවස්ථානය සහ මේ විහාරස්ථානය අතර දිග සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධය වෙන්නේ දේවස්ථානයට ආපු විදේශීය වෛද්‍යවරයෙක් හැටියට සුසුකම් ලැබපු පියතුමා මේ විහාරස්ථානයේත් එක්ක නිරන්තර සම්බන්ධයක්. එතුමාට පාලි ඉගැන්වීම මේ පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ සිද්ධ කරලා තියෙනවා. අපේ නායක ඒ වැඩ හිටපු නායක හාමුදුරන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ඒ පියතුමා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මල්වතු මහානායක හාමුදුරන්ට වරක් ඇස් රෝගයට සුවපත් කරගන්න අවශ්‍ය වුණාම මේ පන්සලට ඇවිල්ලා මේ පන්සලේ නැවතිලා ඉඳගෙන ඒ පල්ලියේ පියතුමා වෛද්‍යවරයෙක් වෙච්ච නිසා එතුමා ඇවිල්ලා බේත් හේත් කරයි කියලා කියනවා. ඒ වගේ ඉතිහාසයක් ගැන කියවෙනවා. ඉතින් මේ නිසා මේ විහාරස්ථානය විශේෂයෙන්ම ප්‍රදේශයේ ගෞරවාදයට පත්වෙන රමණීය කඳු ගැටයක ඉතාම නිස්කලංක බොහොම විවේකශීලී ස්ථානයක තමයි පිහිටා තිබෙන්නේ. ඒ නිසා මුළු ප්‍රදේශයේම ජනතාවගේ ගෞරවාදයට පාත්‍ර වන ඒ වගේම විශේෂයෙන්ම අර මමුලින් සඳහන් කළ ආකාරයට සියලු ජනතාව ආගම්, ජාති, කුල මල ભેදවලින් තොරව සියලු දෙනා පැමිණිලා වන්දනමාන කරන විශේෂයෙන්ම ඒ ශ්‍රීපාද සලකුණ ඒ ඓතිහාසික වශයෙන් තිබෙන ස්ථානයේ හැටියට සලකලා මහජනතාව පැමිණිලා ඒ ගැන විමසලා ඒ ගැන ඒ ශ්‍රීපාද පතුල වන්දනා කිරීම ඔවුන් මහජනයා සිද්ධ කරනවා. ඒ නිසා මේ විහාරස්ථානයේ ප්‍රදේශයේ පැරණි මහජන ගෞරවාදරය දිනාගත්ත විහාරස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා.
ශ්‍රීපාදය වන්දනාමාන කරගන්න බැරි වයසක උදවිය විතරක් නෙමෙයි බෞද්ධ අබෞද්ධ හැමදෙනාම මේ ස්ථානයට ඇවිල්ලා වැඳුම් පිදුම් කරන්නේ ලොකු විශ්වාසයක් හදවතේ තියාගෙන. වර්තමානයේ වන විට දිනෙන් දින ගුණධර්ම ගිලිහෙමින් පවතින නිසා 200 වන සංවත්සරයට සමගාමීව අපගේ මේ වෑයම මුළු මහත් ගම්පියසම එකතු කරගනිමින් නැවතත් අතීතයේ පැවති ගුණගරුක සමාජය බද්දේගම තුළ යළි යථාවත් කිරීමයි. එක ලණුපටකින් විසල් දෙයක් කළ නොහැකි විය හැක. ලණුපටවල් රැසක් එකතු කළ මහා කඹයකින් නැවක් වුව මෙගොඩට ඇදිය හැක. ඉතින් අපගේ මේ වෑයමද බද්දේගම සියලු සමිති සමාගම් එකතු කරගනිමින් එකී ශක්තිමත් සංස්කෘතික පුනර්ජීවනයක් යළි බද්දේගම ගොඩනැංවීමයි. ඊට වටිනාම කඩයිම 200 වන සංවත්සරයේ බැව් අප විශ්වාස කරන්නේ.